සෙල්ලම් බඩු කියන්නේ ජීවත් වෙලා ඉන්න ළමයින්ට විතරක් අයිති දෙයක් කියලා තමයි අපි හැමෝම හිතන්නේ. ඒත් කවදාවත් එක සෙල්ලම් බඩුවක්වත් නැතුව, අම්මෙක්ගේ තාත්තෙක්ගේ ආදරයක්වත් නැතුව තනි වෙලා මේ ලෝකෙන් යන්න උණු පොඩි ළමයි ගැන කවුද මේ ලෝකේ හිතන්නේ? මේ නගර කෙළවරේ කාටවත් නොපෙනෙන අඳුරු පාරක තියෙනවා පරණ ලී වලින් හදපු පුංචි කඩකාම්බරයක්. මේක අයිති සිරිසේන සීයට. සීයාගේ මේ කඩේ තියෙන බෝනික්කන්ව ගන්න කවුරුවත් කවදාවත් එන්නේ නැහැ. ඒත් සීයා දවසම මහන්සි වෙලා තමන්ගේ වෙවුලන අත් වලින් ලස්සනම ලස්සන ඇඳුම් මහලා මේ බෝනික්කන්ට පණ දෙනවා හරියට මහ රැට එන විශේෂ කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්නවා වගේ. රෑ 12ට නගරේ ඔක්කොම මිනිස්සු නිදාගත්තට පස්සේ සීතල මීදුමත් එක්ක සිරිසෙන සීයා කඩේ ජනේලෙ ගාවට අමුත්තු වෙනවා. එයාලට කතා කරන්න බෑ. එයාලව මේ ලෝකේ කාටවත් පේන්නෙත් නෑ. ඒ තමයි ඉස්පිරිතාලවල ඇඳන් උඩම ඇස්පියාගත්ත අනාථ මඩම් වල කිසිම ආදරයක් නැතුව තනියම මැරලා ගිය පුංචි ළමයින්ගේ අහිංසක ආත්ම. නිල් පාට ආලෝකයකින් දිලිසෙන මේ ආත්ම ඇස්වල කඳුළු පුරවගෙන සීයාගේ කඩේ ජනේලෙන් ඇතුළු බලනවා. මේ පුංචි ආත්මවලට ඕනේ සෙල්ලම් කරන්න. එකපාරක් හරි බෝනික් එක්ක තුරුළු කරගෙන නිදා ගන්න. අන්න ඒ වෙලාවට සිරිසෙන සීයාගේ කඩේ මහ පුදුම දෙයක් සිද්ධ වෙනවා. ජනේලේ ගාව තියලා තියෙන ඒ අලුත්ම ලී බොනික්කාගේ ඇස් එකපාරටම දිලිසෙන්න පටන් ගන්නවා. ලී වලින් හැදුවත් ඒ ඇඟිලි හෙමින් සැරේ චලනය වෙනවා. බෝනික්කා ස්පිල්ලම් ගහලා හිමින් නැගිටලා ජනේලෙ ලොක් එක පන්නනවා. සීයාගේ බෝනික්කන්ව හදද්දි දාපු ආදරේ රැට මායාවක් විදියට පණ ගැන්වෙනවා. අර පොඩි ළමයාගේ ආත්මය සතුටින් hina වෙලා ජනේලෙන් පැනපු ඒ බෝනික්කව මහා ආදරෙන් වඩා ගන්නවා. අවුරුදු ගානක් තනිකම වේදනාව විඳපු ඒ පොඩි ආත්ම ඒ රැට තමන්ගේ තනිකම අමතක කරලා බෝනික්කා එක්ක කඩේ ඉස්සරහ දුව පැනලා සෙල්ලම් කරනවා. ඒ බෝනික්කෝ අර පොඩි ළමයින්ට කවදාවත් නොලැබුණු අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරේ එක රැයකින් ලබා දෙනවා. හැබැයි මේ කිසිම දෙයක් සිරිසෙන සීයට රහසක් නෙමෙයි. සීයා කවදාවත් නිදාගන්නේ නැහැ. එයා හැමදාම රැට කඩේ අඳුරු මුල්ලකට වෙලා කඳුළු පිරුණු ඇස් වලින් මේ දිහා බලාගෙන ඉන්නවා. මීට අවුරුදු ගානකට කලින් සිරිසෙන සීයාගේ පණ වගේ හිටපු එකම මිනිබිරිය ලෙඩ වෙලා මැරුණේ සීයා යාට හදමින් හිටපු ඒ ලස්සන බෝනික්කව ඉවර කරන්නත් කලින්. එදා ඒ දරුවට දෙන්න බැරි වුණු ආදරේ අද සීයා මේ ලෝකේ ඉන්න හැම අනාථ ආත්මයකටම බෝනික්කන් හරහා බෙදලා දෙනවා. සෙල්ලම් කරලා ඉවර වුණාම අර ළමයාගේ ආත්මය බෝනික්කව තදින් තුරුළු කරගන්නවා. ආදරේ ලැබුණම ආත්මයට සැනසීමෙන් යන්න පුළුවන්. ඒ නිල් පාට ආත්මය එකපාරටම රන්වන් පාට ආලෝකයක් වෙලා සීයා දිහා බලලා ආදරෙන් අතවනලා ආසට පාවෙලා යනවා. සීයාගේ ඇස් වලින් වැටුණු උණු කඳුළු බිඳුව එයාගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් කරනවා. ළමයාගේ ආත්මය නොපෙනී ගියාට පස්සේ අර බෝනික්ක පණ නැති වෙලා බිමට වැටෙනවා. උදේ වෙද්දී ඒ බෝනික්ක ආයෙමත් සාමාන්‍ය ලී බෝනික්කෙක් විතරයි. හැබැයි යාගේ මූණේ දැන් තියෙන්නේ කවදාවත් මැකෙන්නේ නැති ලස්සන හිනාවක්. සිරිසෙන සීයා එළියට ඇවිත් ඒ බෝනික්කව පිහදාලා ආයෙමත් කඩේ රාක්කෙන් තියෙනවා. අද රැටෙන තවත් අලුත් අමුත්තෙක්ගේ තනිකම මකන්න. අපි හැමෝම හිතන්නේ මේ ලෝකේ තියෙන ලොකුම අద్භූත දේ අවතාර එහෙමත් නැත්නම් නොපෙනෙන බලවේග කියලා. හැබැයි මේ මුළු ලෝකෙම තියෙන පුදුම සහගත දේ තමයි කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මිනිස්සෙක් තවත් කෙනෙක්ට දෙන අවංක ආදරය සහ කරුණාව. මරණයට පුළුවන් මිනිසෙක්ගේ හුස්ම ටික මේ ලෝකේ නවත්තන්න. ඒත් අපි අනිත් අයට කරපු ඒ කරුණාව දීපු සෙනෙහස කවදාවත් නිරුද්ධ වෙන්නේ නැහැ.
ඒක කොයි හරි තැනක කාගේ හරි හදවතක සදහටම ජීවත් වෙනවා. ඒ නිසා හෙට දවස ගැන හිතලා ජීවිතේ කල් දාන්නේ නැතුව අදම ඔයාගේ ළඟින් ඉන්න අයට ආදරය කරන්න. හිතේ තියෙන දේවල් කියන්න. කාට හරි පුංචි හරි උදව්වක් කරන්න. මොකද දවසක අපි මේ ලෝකෙන් ගියාට පස්සේ අපිව ජීවත් කරවන්නේ අපි අනිත් අයට දීපු ඒ ලස්සන මතකයන් විතරයි. මේ කතාව ඔයාගේ හදවතටත් යම් කිසි දෙයක් එකතු කළා නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතයට යමක් එකතු කරන, හිතන්න යමක් ඉතුරු කරන තවත් අමුතු කතාවකින් අපි ආයෙමත් හමු වෙමු. අපේ කතාවලට කැමති නම් අමතක නොකර අමුතු කාටුන් කතා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාට සුබම සුබ දවසක්.